කොහොමද හැමදේම හොඳ වෙන්නේ හරි වෙන්නේ ඔයා කිසිම දෙයක් හොඳ කරගන්නවත් හරි කරගන්නවත් වෙනස් කරගන්නවත් පුංචිවත් උත්සාහයක් කරන්නේ නැති වෙනකොට ඔයා හැමදාමත් උදේ වැඩට යනවා හවසට ගෙදර එනවා කනවා බොනවා නිදිනවා හැබැයි මීට වැඩිය සල්ලි හම්බ කරන්න ඕනේ කියන බලාපොරොත්තුවක් ඔයාගේ ලයිෆ් එකේ තියෙනවා. එහෙම සිතුවිල්ලක් ඔයාගේ ලයිෆ් එකේ තියෙනවා. මීට වැඩිය මගේ ඇඟේ බර අඩු කරගන්න ඕනේ කියලා ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාට සිතුවිල්ලක් තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් කිසිම දෙයක් පුංචිවත් එක ස්ටෙප් එකක්වත් ගන්නෙ නැතුව කොහොමද ජීවිතයේ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නෙ? ඒ නිසා ඔයාට වෙනස් වෙන්න ඕන නම් ඔයාගේ සිතුවිලි වෙනස් කරගෙන ඒ වෙනුවෙන් ඔයාට ඇක්ෂන් එකක් අරගන්නම වෙනවා. අන්න එහෙම ඔයා ඒ ගන්න පුංචි වෙනසකින් ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු. Let's talk. මම මේ කතා කරන්නේ රියැලිටි එක ගැන. මම පූර්ණි වෛද්‍ය තිලක. මම සෑහෙන කාලෙක ඉඳලා YouTube channel එකක මේ දේවල් ටික කතා කරනවා කියලා හිතාගෙන හිටියා. මොන හරි දේවල් නිසා ඒ දේවල් ටික පොඩ්ඩක් විතර කල් ගියා. ඉතින් කොහොම හරි මම හිතන්නේ මේ තමයි හොඳම වෙලාව. මගේ ජීවිතෙත් මේ දේවල් වෙනස් වෙයි මෙහෙම වෙයි කියලා මම බලාපොරොත්තු වෙවි හිටපු කාලයක් තිබුණා. ජීවිතේ මම අවුරුදු ගාණක් සෝෂල් මීඩියා වල හිටපු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ සමහර තැන් මම TikTok එකේ ෂෙයා කරගෙන තියෙනවා. ඒ දේවල් දන්න කෙනෙක් ඉන්නවා නම් දන්නවා. ජීවිතේ මම ගත්ත ලොකු වැරදි තීරණයක් නිසා මට මගේ ජීවිතේ හරිම තරුණ කාලෙකදී මට සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න සිද්ධ වුණා. අවුරුදු 5ක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඉතින් ඒ කාලෙදි මාත් එක්ක හිටියේ ඇත්තටම දුක විතරයි. ඔය අනුකම්පාව කියන කාඩ් එක නැත්තම් වික්ටිම් කාඩ් එක මමත් ප්ලේ කරා ඕනේ තරම්. ඒ කියන්නේ මට මොනවා හරි දෙයක් කරගන්න බැරි වෙනකොට මම ඒකට එක්ස්කියුසස් දෙන්න පුරුදු වෙලා හිටියා. ඒකට අනේ මම මෙහෙම කරේ මට මෙහෙම වෙච්ච නිසානේ මට මෙහෙම වුණ නිසානේ කියන දේවල් මමත් ප්ලේ කරන්න පටන් අරගෙන හිටියා. හැබැයි මට මගේ ජීවිතේ මම තේරුම් අරගත්ත දේ තමයි මම මගේ ජීවිතේ වගකීම අරගන්න නැති තාක්කල් මගේ ජීවිතේ වෙනුවෙන් මං වෙනුවෙන් දෙයක් කරන්න මේ ලෝකේ කවුරුත්ම නැහැ කියන එක. ඒ නිසා මට ආයෙත් සැරයක් මාව වෙනස් කරගන්න ඕනේ වුණා. ඔයා හිතනවද අවුරුදු 5ක් තිස්සේ කිසිම සෝෂල් මීඩියා එකකත් නැතුව කිසිම ඒ සෝෂල් මීඩියා වගේම මම මිනිස්සුන්ගෙනුත් පුළුවන් තරම් අයින් වෙලා මගේ ජීවිතේ කාමරයක් ඇතුලේ හරිම පුංචි විදිහට මගේ ජීවිතේ එන්න පුංචි වෙනවා. මගේ ලෝකෙ එන්න පුංචි වෙනවා කියන එක මට තේරුණා. හරිම කීප දෙනෙක් එක්ක විතරක් මම මගේ එදිනෙදා දවසේ කතා කරා ඒ දේවල් ටික කරගත්තා. ඉතින් එහෙම කෙනෙකුට ආයෙත් සැරයක් ඇවිදින්න මේ විදිහට කැමරා එකක් ඉස්සරහා කතා කරන එක මිනිස්සු ඉස්සරහා කතා කරන එක ස්ටේජ් එකක් උඩ කතා කරන එක පොඩ්ඩක්වත් ලේසි දෙයක් උනේ නැහැ. හැබැයි මම මගේ වගකීම අරගත්තා. මම හිමිහිට පුංචි දේවල් වෙනස් කරන්න පටන් ගත්තා. මට උවමනාව තිබුණා නෑ මම කියලා කියන්නේ මම නවතින්න ඕනේ මෙතන නෙවෙයි. මගේ ජීවිතේ දේවල් සිද්ධ වුණා ඒක ඇත්ත. හැබැයි මම මෙතන නවතින්න ඕනේ කෙනෙක් නෙවෙයි. මම මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා ඒ සිතුවිල්ලත් එක්ක ඒ වෙනුවෙන් මම ඇක්ෂන්ස් ගන්න පටන් ගත්තා. මම මාව ආයෙත් සැරයක් සුවපත් කරගන්න පටන් ගත්තා. මම මාව හීල් කරගත්තා. අදටත් මම මාව හීල් කරගන්නවා. මොකද අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම ups and downs තියෙනවා ජීවිතේ දුක සතුට යන ගමනක් මේක. ඒ දේවල් වලදී මම මාව සුවපත් කරගන්න ඕනේ කොහොමද කියලා දැනගෙන මම ඒ දේවල් මගේ process එක ඇතුලේ කරගෙන යන ගමන් අද වෙනකොට ගොඩාක් දෙනෙක්ව සුවපත් කරන කෙනෙක් මම. ඉතින් මගේ ජීවිතේ එහෙම පුංචියට පටන් ගත්ත තැන්වලදී මම ආයෙත් සැරයක් සෝෂල් මීඩියා ඇවිල්ලා කතා කරනවා. මට මේ විදිහට මිනිස්සුන්ට කතා කරන්න ඕනේ. මම මේ විදිහට නැගිට්ටනම් බින්දුවෙන් තව කෙනෙකුටත් මේක නැගිටින්න පුළුවන් කියන එක මම දැනගෙන හිටියා. ඉතින් මම හිමින් සැරේ පටන් ගත්තා. දන්නවද මම මුලින්ම සෝෂල් මීඩියා වලට එනකොට හරි මම අපේ ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් යනකොට හරි මම කොහොමද ෆොටෝ එකකට ෆේස් කරන්නේ පෝස්ට් කරන්නේ කියන එක පවා මට අමතක වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මම ආයෙත් සැරයක් කම්බැක් එක කොහොමද කියන එක මම 10 වාරයක් හිතුවා. හැබැයි මම පුංචියට පටන් ගත්තා. මම මුලින්ම ගහක් වැලක් මලක් වැස්සක් වගේ දේවල් රෙකෝඩ් කරලා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මගේ අතක් කකුලක් ඔය කොහේ හරි එහෙම වීඩියෝ කරලා මම social media වල දැම්මා. ඊට පස්සේ මම මගේ background voice එක දුන්නා. ඊට පස්සේ මම මගේ black and white මම videos කරන්න පටන් ගත්තා. ඊට පස්සේ
කාලයකට පස්සේ මම මගේ සාමාන්‍ය විදිහට මගේ සාමාන්‍ය වෙනමත් එක්ක මේ විදිහට වීඩියෝස් කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ලේසි උනේ නෑ. හැබැයි මම ඒ දේවල් පුංචියට පටන් ගත්තා. ඉතින් අද වෙනකොට මම ගොඩාක් ලොකු දෙයක් සෝෂල් මීඩියා ඇතුලේ කරලා නැහැ. හැබැයි මේ ආපු තැන ගැන මට ගොඩාක් සතුටුයි. මොකද මම මගේ ජීවිතේ බිඳුවටම වැටලා හිටපු කෙනෙක්. ඉතින් ඒ තැනකදී මම මගේ ජීවිතේ පටන් ගත්තේ පුංචි වෙනසකින්. පුංචි දේවල් වෙනස් කරගෙන. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් පුංචියට පටන් ගන්න. ජේම්ස් ක්ලියර් Atomic Habits කියන පොතේ කියනවා ඔයා 100%ක් වෙනස් කරගන්න පටන් ගත්තොත් දවසට 100%ක් ඔයාගේ ජීවිතේ 133කින් වෙනස් වෙනවා අවුරුද්ද අවසාන වෙනකොට. ඒ නිසා පුංචි වෙනසකින් පටන් ගන්න. මොකද අපේ මොලේට වුණත් ඔයා කරන ලොකු වෙනසක් දරා ගන්න බෑ. සමහරුන්ට ජිම් එකට යන්න කියලා කිව්වහම ඔයාගේ ජීවිතේ වගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ජිම් එකට යන්න කියලා කිව්වහම සමහරට සතිය දවස් 5ම ජිම් එකට. සතිය දවස් 7න් 5ක් ජිම් එකට යනවා. අපේ මොලේට ඒ වගේ වෙනසවල් දරා ගන්න අමාරුයි අපේ ඇඟට. මොකද අපි හුරු වෙලා ඉන්නේ මේ කම්ෆර්ට් zone එකට. එතන කඩනවා කියලා කියන්නේ ඔයාගේ මොලේට ඒක දරා ගන්න අමාරුයි. හැබැයි මතක තියාගන්න ඔයාගේ සාර්ථකත්වයේ තියෙන්නේ ඔයාගේ කම්ෆර්ට් zone එකකින් එළිය කියන එක. මොකද ඔයාගේ සාර්ථකත්වයේ තියෙන ඔයාගේ මේ කම්ෆර්ට් zone එක අද ඉන්න ජීවිතය ඇතුලේ නම් ඔයා ජීවිතේ සතුටින් සාර්ථකයි කියන ලේබල් එක ගහගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඔයාට ජීවිතේ වෙනසක් කරගන්න ඕන නම් ඔයා අද ඉන්න ඔයාගේ මේ version එකට කැමති නැත්නම් come out. පළවෙනි ස්ටෙප් එක අරගන්න ඔයාට ජීවිතේ මොනවද ඕනේ අන්න ඒ වෙනුවෙන් පුංචි හරි ස්ටෙප් එකක් අරගන්න. ඔයාට ජීවිතේ ඕනේ මැකැනික් කෙනෙක් වෙන්න නම් ඒ වෙනුවෙන් තියෙන කෝස් එකක් බලන්න පුළුවන්. ඒ වෙනුවෙන් පොඩ්ඩක් සල්ලි එකතු කරගන්න පුළුවන්. ජීවිතේ මම පරක්කුයි නැහැ. අපි කවුරුත් පරක්කුනේ අපේ ජීවිතේ. අපි හැමෝටම එක ටයිම් ලයින්ස් තියෙනවා. ඒ නිසා ඔයා ජීවිතේ තාමත් පරක්කු නැහැ. ඔයාගේ පළවෙනි ස්ටෙප් එක අරගන්න. ඔයා අද ඉන්න version එකට කැමති නැත්නම් ඔයා වෙනුවෙන් වගකීම අරගෙන ඉස්සරහට එන්න පටන් ගන්න. මොකද ඔයාගේ ජීවිතේ ඔයාව බේර ගන්නවත් ඔයාට හැමදේම බන්දේසියක තියලා මෙන්න අරගන්න ඔයාගේ ජීවිතේ ඔයා සතුටින් ඉන්න කියලා කියන්නේ කවුරුත් නැහැ. ඔයාට ඔයා වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.